අපි හිතන් ඉන්නවා අපි බාහිර ලෝකේ ජීවත් වෙනවා කියලා. නමුත් ඔබ ජීවත් වෙන්නේ ඔබගේ සිතේ තියෙන සම්මුති නම් එක්ක. ඒකේ ඔබගේ ඒ හදාගත්ත නම් ගොඩක් තියෙන්නේ. දැන් ඔබ ඇමරිකාවේ ගිහිල්ලා නැහැ. ඔබ හිතන් ඉන්නවා ඇමරිකාවක් තියෙනවා කියලා. ඒ වගේ දැන් අපි හිතමු ඔබ මීට අවුරුදු ගානකට කලින් ගිය තැනක රූපයක් ඔබේ හිතේ තියාගෙන ඉන්නවා. ඔබ හිතන් ඉන්නවා එහෙම තැනක් ලෝකේ තියෙනවා කියලා. සමහරට දැන් මේ වෙනකොට එතන එහෙම නැහැ. මෙන්න මේ වගේ අපි හිත ඇතුලේ ලෝකයක් හදාගෙන ඉන්නේ. කවදාවත් දැකලත් නැති, ගිහිල්ලත් නැති දේවල් තියෙනවා කියලා හිතාගෙන ඉන්න අය අපි. අපි හිත තුල තමයි ජීවත් වෙන්නේ. අපි මේ එළිය සාධකයක් කරගෙන පමණයි. ඉතින් මේ සිත මොකද්ද මේ සිත දැන් බාහිර අපි හිතින් හදාගෙන අපේනවනේ මේ හිතනවා. දැන් අපිට එතකොට දැන් මේ ලෝකයක් කියලා අපි කතා කරාට දැන් මේ ලෝකයක් කියන්නේ අපිට ඇහෙන්නේ ශබ්දයක්. අපිට පේන්නේ වර්ණයක්. අපිට දැනෙන්නේ උණුසුම සීතල. අපිට මේ පේන දේවල් අපි හිතන් ඉන්නේ පේන දේවල් තමයි ලෝකේ කියලා. අපි හිතන් ඉන්නේ මේ ඇහෙන දේවල් පේන දේවල් තමයි ලෝකේ කියලා. ඒ වුණාට මීට වැඩිය සිවුණු ඉන්ද්‍රියන් තියෙන සත්තු ඉන්න ඊට වැඩි දේවල් පේනවා. එතකොට මේක ඉන්ද්‍රිය ගෝචරයි. අපිට පේන්නේ වර්ණ ටිකයි. අපිට හර්ට්ස් 20000 විතරයි සද්ද ඇහෙන්නේ. අපේ කන් දෙකට අපි සීමා වෙලා. සමහර සත්තු හිතන් ඉන්නවා ඒගොල්ලෝ ලෝකයක් හදාගෙන. ඒගොල්ලන්ගේ ඉන්ද්‍රියන් දුර්වලයි. ඒකට ඒගොල්ලෝ හිතන් ඉන්නවා එහෙම ලෝකයක් කියලා. දැන් කරපොත්ත වගේ සතෙක් රතු පාට තමයි යාට පේන්නේ. එයා හිතන් ඉන්නවා ලෝකේ රතු පාටයි කියලා. ඒකට මීමැස්සා වගේ සතෙක් අටස් විදියට. එයා ලෝකේ හිතන් ඉන්නේ ඒ විදිහට. අපි හිතන් ඉන්නවා මේ ලෝකේ මේ විදිය කියලා අපේ ඇස් දෙකට පේන විදියට. මේවා ඉන්ද්‍රිය ගෝචර ලෝක එක එක සතා එක එක විදියට හදාගෙන ඒ සතාගේ චිත්ත ලෝකවල ඉන්නවා. ඇත්ත ලෝකෙ මොකද්ද එතකොට? ඒකයි කිව්වේ අපි එක කෙනා ලෝක හදාගෙන ඉන්නවා. සිතේ මැවෙන චිත්ත රූපයක් මිසක් එළියේ තියෙන එකක් නෙමෙයි මේක.